Good morning guys. Welcome back to my YouTube channel. ඔය පාන්දර 5:10ට විතර පේනවනේ මම හොඳටම නිදිමතේ තමයි ඔය කතා කරන්නේ. මං උදේම ඇහැරුණා මොකද අපි අද පන්සල් යන්නයි හදන්නේ. අම්මා මට කිව්වා පන්සල් යන්න එන්න කියලා. ඉතින් මමත් අද ලෑස්ති වෙන්න කියලා බැලුවේ පන්සල් යන්න. එහෙනම් අපි බලමු කොහොමද මගේ උදේවරුව අද ගෙවෙන්නේ කියලා. පේනවනේ නිදිමතේම කියන්නේ මතක ඇතුව මාව subscribe කරන්න කියලා. ඉතින් මගේ ඉදීම හක දාන්න එපානේ. ඔයාලා මාව subscribe කරගෙන යන්න. හරිද? එහෙනම් අපි යන් vlog එකට. ඔය උදේම මම තේක හදාගත්තා. මම නැගිටිනකොට අම්මා ගිලම්පසේමත් හදලා ඔය තියෙන ගිලම්පස. මම හිතන්නේ ඔය තියෙන්නේ සූදුරු කොත්තමල්ලි මම හිතන්නේ. ඊට පස්සේ මම නැගිටිනකොට අම්මා බුද්ධ පූජාවට කිරිපිඩු හදනවා. ඊට පස්සේ මම ඉතින් පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා. ඇත්තටම අම්මා මම නැගිටිනකොට ඒක හදන්න ලෑස්ති කළා. දැන් මම ඔය මල් මාලයක් ගොතනවා බෝධීන් වහන්සේට එල්ලන්න. අපි අද යන පන්සල ඒක අපේ පැත්තේ සෑහෙන ප්‍රසිද්ධ පන්සලක්. ගොඩාක් සෙනගෙනවා. එතන කියන්නේ පූජාව හරිම ෂෝක්. ගියාම මාරට හිත නිවෙනවා ළමයි. ඉස්සර නම් මං හැමදාම අම්මත් එක්ක යනවා. පොඩි කාලේ නම් ගොඩාක් වෙලාවට ගිහින් තියෙනවා. ලොකු වෙනකොට අපිට ගොඩාක් දේවල් මග ඇරෙනවල් ළමයි. ඒ හින්දා යන්න බැරි වුණා. ඒත් පුළුවන් වෙලාවට ගිහින් එන්න යනවා. ඇත්තටම එතන මාරම ෂෝක් ළමයි. මම ඔයාලට ඉස්සරහින් වීඩියෝ ක්ලිප් දාලා තියෙන්නේ බලන්නකෝ. මං දැන් ওই මල් මාල ගොතනකම් අපි චුට්ටක් කතා කරමු. ඇත්තටම අද මං ওই පන්සල් යන්නේ අම්මා කතා කරපු හින්දාම නෙමෙයි. අර ගෑන් ළමයින්ට තියෙනවනේ මූඩ් ඔෆ් වෙච්ච දවස්. කිසිම එනර්ජි එකක් නැතුව නිකන් ඩල් වෙලා ගියපු දවස්. අන්න එහෙම දවස් ටිකක් තමයි මගෙත් මේ ගෙවෙන්නේ. කොච්චරම කරත් කොච්චර hina වෙලා ඉන්න හැදුවත් මොනාම හරි දෙයක් නිසා හිතේ කිසි සතුටක් නැති දවස්. අන්න ඒ හින්දා මගේ එනර්ජි එක අප් කරගන්නත් එක්ක හිතලා තමයි මම පන්සල් යනවා කියලා හිතුවේ. ඔයාලටත් තියෙනව නේද එහෙම දවස්? එහෙම දවස් වලට ඔයාලා කොහෙද යන්නේ? මාත් එක්ක එකක් ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙම දවස් වලට ඔයාලා මොකද කරන්නේ? කොහෙද යන්නේ? ඔයාලා කොහොමද ඔයාලගේ එනර්ජි අප් කරගන්නේ කියලා මූඩ් එක ඔෆ් වෙච්ච දවස් වලට. හරිද? දැන් ඔන්න මම මල් මාල ගොතලා ඉවර වෙන ළඟයි මම හිතන්නේ. තව චුට්ටයි තියෙන්නේ. ඔය තියෙන අන්තිම මල. හරි. මම දැන් මල් මාලේ ගොතලා ඉවරයි. ඔය තියෙන්නේ මල් මාලේ. ඊට පස්සේ මං එළියට ගිහින් බලද්දි උදේ වෙලා ළමයි. මේ වෙලාව 6:10ට විතර. මේ දවස්වල වැස්ස නිසා මම හිතන්නේ අර පරිසරය අඳුරුවේනේ. ඒ නිසා ලස්සනට ඉර පායලා නෑ ළමයි. දැන් ඔක්කොම ලෑස්ති කරගෙන මේ තියෙන්නේ ඔක්කොම ගෙනියන જાති ටික ඔක්කොම ටික ලෑස්ති කරගෙන මම ගියා අම්මත් එක්ක අර කිරිපිඩු හදන්න එපැයි ළමයි පූජා කරන්න. දැන් ඔය අපේ අම්මා අර පොඩි කෝප් එකට මුද්ද රස පළංගේ මතුරලා කිරිබත් බෙදලා අර අපි පොඩි කාලේ කෝප් පිට්ටු හදන්නේ ළමයි. අන්න ඒ විදියට තමයි කිරිපිඩු හැදුවේ. අපි පූජා කරන දෙයක් වුණත් ලස්සනට හදලා පූජා කරනකොට තමයිලු පින වැඩි. දැන් අපේ අම්මා ඔන්නෝම ওই දෙක හදලා ඔය තියෙන්නේ අපි හදාගත්තුවා. ඔන්නෝම හදලා ඊට පස්සේ මම ගියා ඉක්මනට වොෂ් එකක් දාගන්න. මොකද අපි හොඳටම දැන් පරක්කුයි. අපි 7:00 වගේ වෙදී එතන ඉන්න ඕනේ. මොකද පූජාව පටන් ගන්නවා 7:00ට. එතන ගොඩක් සෙනගත් වෙන නිසා අපි ඉක්මනට යන්න ඕනේ. දැන් මම ওই වොෂ් එකක් දාගන්නවා. ඉක්මනට යන්න බෑයි. ඔය තියෙන්නේ මං ඇඳන් එන ඩ්‍රෙස් එක ලොකුවට මුකුත් කරන්නේ නෑ ළමයි. බොහොම චාම් විදියට ඇඳගෙන යන්නේ. මොකද අපි යන්නේ පන්සලකටනේ. කොහොමද මම වැඩිය ස්ටයිල් කරන ළමෙක් නෙමෙයි ළමයි. ඔයාලට මගේ පළවෙනි vlog එකකුත් දකින්න පුළුවන් වෙන්නේ නැති ඒක. ඔය තියෙන ඉතින් මගේ අවුට්ෆිට් එක. ඕක තමයි මම ඇඳගෙන ගියේ. කොහොමද මගේ පෙනුම? ලස්සනයිද? හරි. අපි දැන් ඔය යනවා. අම්මයි මමයි තමයි ඔය ඉන්නේ ළමයි. ඔය යන ගමන් ගත්ත ක්ලිප් එකක්. ඊට පස්සේ අපේ අම්මට කහමල් ඕනි කියලා පාර ගාවින් අතර කරා මල් කඩන්න. ඔය ඉන්නේ ඉතින් තිරේ පිටුපස්සේ ඉන්න මම. මම දැන් ඔය මල් කඩනවා අරගෙන යන්න පන්සලට.
ඊට පස්සේ අපි මලුත් කඩාගෙන ආපහු ගමන යන්න පිටත් වුණා. ඔයාලට මගේ සම්පූර්ණ අවුට්ෆිට් එක දැන් බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා සම්පූර්ණ අවුට්ෆිට් එක දැක්කේ නෑනේ. දැන් අපි පන්සලට ඇවිල්ලා ඉන්නේ. ඔය තමයි පන්සල. මං කිව්වනේ ළමයි මේ එන්ට්‍රන්ස් එකේ එද්දිම මාර ලස්සනයි. ඔය ඉතින් ඉන්නේ මගේ අම්මා. මේ ඉන්නේ පන්සලේ බෝධි මළුවේ ළමයි. හරිම ලස්සනයි. එතකොටත් සෙනඟ ගොඩාක් ඇවිල්ලා ඔයාලට පේනව නේද? කට්ටිය වඳිනවා, වාඩි වෙලා ඉන්නවා. එතකොටත් ගොඩාක් අය ඇවිල්ලා. ඔය පේනවනේ සෙනඟ. ඊට පස්සේ අපේ අයියයි මමයි අපි දෙන්න ගියා පහන් පත්තු කරන්න. පහනුත් පත්තු කළා. ඊට පස්සේ අපි හඳුන් කුරුත් පත්තු කරා. ඒ ඔක්කොමත් කළා. අපි ඊළඟට ගියා අම්මා ඉන්න තැනට. අපි යද්දී අම්මා මෙන්න මෙහෙම අර අපි ගෙනාපු හැම දෙයක්ම වගේ පිළිවෙලකට හදලා තිබ්බා. මේවා පූජා කරන්නේ වෙනස් විදියකට. අපි අපිම ගිහින් නෙමෙයි ළමයි පූජා කරන්නේ. මෙන්න මෙහෙම හැමෝ අතින්ම අත ගහලා තමයි පූජා කරන්න යන්නේ. මම දැන් කතා කරන එක නවත්තන්නම්. ඔයාලා අහන්නකෝ ලස්සන කවි කියලා තමයි මේවා පූජා කරන්නේ. අදට vlog එක ඉවරයි. තවත් දවසක ඔයාලව හම්බ වෙන්න ඉන්නම් තව vlog එකකින්. එහෙනම් මම අදට ගිහින් එන්නම් ළමයි. bye bye.